ආයිබෝවන් දරුවනේ අපි ගිය සතියේ වීඩියෝ එකේදී ඇල්මැති පාර්ශ්වය කවුද කියන එක ඉගෙන ගත්තනේ. අද අපි කතා කරන්න යන්නේ ඇල්මැති පාර්ශ්වය ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු එහෙමත් නැත්නම් එයාලා ව්‍යාපාර තුලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු පිළිබඳවයි. අපි බලමු පුතේ පළවෙනි ඇල්මැති පාර්ශ්වය තමයි අයිතිකරුවෝ. එයාලා බලාපොරොත්තු වන අරමුණු මොනවද කියලා බලමු. පළවෙනි එක ආයෝජනයේ සුරක්ෂිතතාවය. දෙවෙනි එක ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීම. තුන්වෙනි එක ව්‍යාපාරයේ අනාගත වර්ධනය. බලමු පුතේ ආයෝජනයේ සුරක්ෂිතතාවය. ඒ කියන්නේ පුතේ එයා ආයෝජනය කරපු මුදලට ආරක්ෂාවක් තියනවද කියන එක බලාපොරොත්තු වෙනවා එයා. ඊළඟට ප්‍රමාණවත් ලාභයක් ලැබීම. එයා ව්‍යාපාර කටයුත්ත කරගෙන යනකොට එයා අපේක්ෂා කරපු ලාභය ලැබෙනවද කියන එක එයාගේ අරමුණක් වෙනවා. ඊළඟ එක ව්‍යාපාරයේ අනාගත වර්ධනය. ඒ කියන්නේ දරුවනේ එයාගේ කරගෙන යන ව්‍යාපාරය අනාගතයේදී වර්ධනය කර ගැනීම තමයි එයාගේ අරමුණ. මං හිතනවා අයිතිකරුවෝ ව්‍යාපාර තුළින් බලාපොරොත්තු වෙන අරමුණු ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් යම් පුතේ අපි කළමනාකරුවෝ. කළමනාකරුවන් පුතේ එයාලගේ රැකියාවේ වර්ධනය හා රැකියා තෘප්තිය. ඒ කියන්නේ එයා කරගෙන යන රැකියාවේ ඉස්සරහට වර්ධනය වීමක් සහ රැකියා තෘප්තියක් එයාලගේ අරමුණ විදිහට වෙනවා. ඊළඟට තමයි පුතේ ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරන තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම කළමනාකරුවෙකුගේ අරමුණ වෙනවා. අපි යම් පුතේ සේවකයෝ ගැන කතා කරන්න. සේවකයෝ මොනවද ව්‍යාපාර වලින් අරමුණු කරගන්නේ? සාධාරණ වැටුපක් ලබා ගැනීම, රැකියාවේ සුරක්ෂිත බව. එයා සාධාරණ එයා ලබා දෙන්නා වූ සේවාවට සාධාරණ වැටුපක් අපේක්ෂා කරනවා. ඒ වගේම එයාගේ රැකියාව ස්ථීර එහෙම නැත්නම් සුරක්ෂිතභාවයක් එයා බලාපොරොත්තු වෙනවා. මං හිතනවා පුතේ ඔයාලට අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ කියන තුන්දෙනා ව්‍යාපාර වලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු පැහැදිලි වෙන්න ඇති කියලා. හරි පුතේ අපි යන් ඊළඟ ඇල්මැති පාර්ශ්වය බලන්න. ඊළඟ ඇල්මැති පාර්ශ්වය තමයි පුතේ ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වීමට එහෙම නැත්නම් එයාලගේ අරමුණ මොනවද කියලා බලමු. නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීමට, ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත ලබා ගැනීමට ගනුදෙනුකරුවෝ පුතේ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙනවා. ඊළඟ කෙනා තමයි සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෝ ව්‍යාපාරවල බලාපොරොත්තු වෙන්නේ මොනවද? එහෙම නැත්නම් සැපයුම්කරුවන්ගේ අරමුණු මොනවද? අඛණ්ඩව ඇණවුම් ලබා දීමට සහ ලබා දුන්න ඇණවුම් වලට අදාළව පුතේ මුදල් ලබා ගැනීමට. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි මූල්‍ය ආයතන පුතේ. මූල්‍ය ආයතනයේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්නේ. ඒගොල්ලෝ පුතේ අපිට ණය ලබා දෙනවනේ. ඒ ණය ආපසු අය කර ගැනීමට සහ තවදුරටත් ණය ලබා දීම කරන්න සහ උපදේශන කටයුතු සිදු කරන්න ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වනවා. බලන්න පුතේ ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, මූල්‍ය ආයතන කියන මේ ඇල්මැති පාර්ශව තුන ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන අරමුණු මොනවද කියලා මේ රූප සටහනේ දිස්වන ආකාරයට පැහැදිලිව බලන්න පුතේ. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, මූල්‍ය ආයතන කියන මේ පාර්ශව තුන ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු ටික මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඔයාලට. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි පුතේ රජය. රජයේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු මොනවද කියලා බලමු. ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීමට. දෙවෙනි එක පුතේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමට. තුන්වෙනි එක ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට. යන් අපි ඊළඟ ඇල්මැති පාර්ශවයට. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි තරඟකරුවෝ. මේගොල්ලෝ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද බලමු. තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීමට. දෙවෙනි එක පුතේ තරඟයට සාර්ථකව මුහුණ දීමට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා. දැන් අපි ඊළඟ ඇල්මැති පාර්ශවයට. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි ප්‍රජාව. ප්‍රජාව මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙනවා පළවෙනි දේ පුතේ පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු කරගෙන යනවද සහ සමාජ සුබ සාධනයට
මේ ව්‍යාපාරය දායක වෙනවාද කියලා ප්‍රජාව බලාපොරොත්තු වෙනවා පුතේ. ඊළඟට යමු අපි අන්තිම ඇල්මැති පාර්ශ්වය ගැන කතා කරන්න. විභව ආයෝජකයෝ එහෙමත් නැත්නම් අනාගත ආයෝජකයෝ. මේගොල්ලෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ කියන්නේ පුතේ එයාගේ ආයෝජනය සුරක්ෂිතව කරන්න පුළුවන්ද? පැහැදිලි? මේ ව්‍යාපාර කටයුත්ත සාර්ථකව කරගෙන යනවාද කියන එක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. බලන්න පුතේ, රජය, තරගකරුවෝ, ප්‍රජාව, විභව ආයෝජකයෝ මේ කියන පාර්ශව හතර ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු. එහෙමත් නැත්නම් ඒගොල්ලොන්ගේ අරමුණු මොනවාද කියන එක පැහැදිලිව බලන්න මේ රූපසටහනේ දිස්සන ආකාරයට. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි පුතේ, අද අපි සාරාංශයක් විදිහට බලමු මොනවද කතා කරේ කියලා. අද අපි කතා කරේ දරුවනේ ඇල්මැති පාර්ශව ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු. එහෙමත් නැත්නම් පුතේ එම පාර්ශව ව්‍යාපාර තුළින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනවා. අන්නේ අරමුණු ටික තමයි අපි අද වෙන වෙනම ඇල්මැති පාර්ශව වෙන වෙනම අරගෙන ඒගොල්ලොන්ගේ අරමුණු මොනවද කියන එක වෙන වෙනම සාකච්ඡා කිරීමක් කරේ. මං හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් පුතේ තවත් අලුත් කොටසකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දසුනි සේනානායක. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම. දසුනි සේනානායක.